හරි. මෙතන අපි කතා කරන්නේ දැන් අපි කලින් කතා කරේ ග්‍රීනාඩ් ඇල්ඩිහයිඩ් කීටෝන එක්ක ප්‍රතික්‍රියා කරන හැටිනේ. මේ කතා කරන්නේ එස්ටර් සහ තව જાතියක් ඉන්නවා අම්ල ක්ලෝරයිඩ් කියලා. ඒ අම්ල ක්ලෝරයිඩ් කතාව නම් සිලබස් එකේ ඍජුව නැති එකක්. නමුත් ඒකත් කොයි එකටත් කියලා දැනන් ඉන්න ඕන එකක්. හරිද? එස්ටර් නැත්නම් අම්ල ක්ලෝරයිඩ් ඒ කවුද කියලා මම කියලා දෙන්නම්. ඒගොල්ලොත් එක්ක ග්‍රීනාඩ්ගේ ප්‍රතික්‍රියාව තමයි බලන්න හදන්නේ. හරියට අහගන්න. දැන් අපි සෑහෙන වෙලාවකට පස්සේනේ තියරි කාරණාවක් ඉගෙන ගන්නෙ. ඒතර ඒක ફોකස් තියාගෙන හරියට සිහියෙන් අහගන්න. ඊට පස්සේ ආයෙමත් පරිවර්තන කරද්දි කලින් වගේම ওই කරගෙන යන්න පුළුවන්. හැමෝම වෙන මොකුත් කතා බහ වෙන කල්පනාවල් මොකුත් නැහැ. මේ වගේ කෙනෙකුට අපි කියනවා එස්ටරයක් කියලා. මේ වගේ කෙනෙක් කියන්නේ මොකක්ද එයාගේ විශේෂත්වය? එයාගේ තියෙනවා මෙහෙම කාබන් දාමේ ඩබල් බොන්ඩ් O එකකුයි ඒකට මැදිච්ච තව O එකකුයි. ඊට පස්සේ දෙපැත්තෙම කාබන් දාම. ඊතර නෙමෙයි ඈ. ඊතර කියන්නේ වෙන જાතියක්. ඒවා පටලවා ගන්න එපා. ඊතර වල එක ඔක්සිජන් එකයි තියෙන්නේ. මෙයාගේ ඩබල් බොන්ඩ් O එකකුයි සිංගල් බොන්ඩ් O එකකුයි ඔක්කොම තියෙන එස්ටරය. ඒ වගේ එස්ටර එකට ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් දැම්මොතින් මොකද වෙන්නේ කියලායි මේ බලන්න හදන්නේ. මෙන්න සිද්ධ වෙන දේ. හරිම කල්පනාවෙන් අහගන්න. මුලින්ම අපි එස්ටර එකට ග්‍රීනාඩ් කෙනෙක් දැම්මම ළමයි මේ එස්ටරේ ඉන්න OCH3 කොටස ගැලවිලා යනවා. එස්ටරේ ඉන්න OCH3 කොටස ගැලවිලා යනවා. ගැලවිලා ගිහිල්ලා ඒ OCH3 කොටස තිබුණු තැනට මෙහෙම ග්‍රීනාඩ්ගෙන් එන කාබන් කොටසක් මේ විදිහට සෙට් වෙනවා. ඕක තමයි මුලින්ම වෙන්නේ. ග්‍රීනාඩ්ගෙන් එන කාබන් කොටසක් මෙහෙම සෙට් වෙනවා. අර ගැලවිලා ගියපු CH3 එක මෙහෙම CH3O- එකක් බවට පත් වෙනවා. මොකද ඒක ගැලවිලා ගියාම CH3O- වෙනවා. ඒ මයිනස්ගේ තනියට කවුරු වෙනව ඇද්ද? ග්‍රීනාඩ්ගේ අර ඉතුරු වෙන MgCl+ එක එනවා. ඔහොම එකක් වෙනවා. දැන් මම මේක අර පාටවල් වලින් අදින්නේ කොයි කෙනාගෙන් ආපුවාද කොයි තැනටද සෙට් වෙන්නේ කියලා දෙන්න ඕන නිසා ඕගොල්ලොත් පුළුවන් නම් නෝට් එක ලියද්දි මොකරි එහෙම වෙනස් පාටවල් පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක කරන්න. එතකොට අර පැහැදිලිව මෙයාගෙන් තමයි මෙතෙන් ආවේ එහෙම පේනවනේ. ඒ නිසා ඉවර වෙන්නේ නැහැ. ඔහොම වුණාට කවදාවත් ඔතනින් නතර වෙන්නේ නැහැ මේක. අන්න නිකන් අර කෑලි වලට කඩලා කියලා දුන්නාට මේක මෙහෙම කෑලි වලින් නතර කරගන්න බෑ. මම සම්පූර්ණ කතාව විවරණාට පස්සේ ඒක එක දිගටම වෙනවා. මේක මම නිකන් කියලා දෙන ප්‍රොසෙස් එකේ පොඩ්ඩකට නතර වුණා විතරයි. ඔර මෙහෙම හම්බෙනවා. මෙයාගේ සංයෝග වර්ගය මොකද්ද? නම මතකද දන්නේ නැහැ. මතක ඇති ගොඩක් කලාවට. කීටෝන. ඩබල් බොන්ඩ් O තියෙනවා දෙපැත්ත එක කීටෝනයක් මේ ඉන්නේ. කීටෝන. හරි කොහමරි ඔහම එනවනේ දැන් කීටෝනත් තමයි ග්‍රීනාඩ් එක ප්‍රතික්‍රියා කරනවා. ඒ හින්දා කීටෝනේ කවදාවත් උතරින් නතර වෙන්නේ නැහැ. එයා මත මාධ්‍යයේ ඉන්න තවත් ග්‍රීනාඩ් කෙනෙක් ඇවිල්ලා වැඩ කරනවා. එයා මත මාධ්‍යයේ ඉන්න තවත් ග්‍රීනාඩ් කෙනෙක් CH3 MgCl කියමුකෝ. ඇවිල්ලා වැඩ කරනවා. එයා මොකද්ද කරන්නේ? අර කලින් අපි ඉගෙන ගත්ත විදිහට අපි ඉන්ටර්වල් වලට එහෙම කලින් මේවා ඉගෙන ගත්තානේ. ඉගෙන ගත්ත විදිහට දැන් උඩ තියෙන දැන් දෙපැත්තේ ඉන්න අය ප්‍රේක්ෂකාගාරය මතකයි නේද? කීටෝන වලට ග්‍රීනාඩ් ලේන හැටි. දෙපැත්ත ප්‍රේක්ෂකාගාරය ඩබල් බොන්ඩ් O එක O- එකක් වෙනවා. එතකොට කාබන්ට තව බන්ධනයක් හදන්න ඉඩ හම්බෙනවා. ඒ හදන්න හම්බෙන ඉඩට ග්‍රීනාඩ්ගෙන් එන කාබන් දාමයේ සෙට් වෙනවා. O- එකේ තනියට ග්‍රීනාඩ්ගේ MgCl+ එක මෙහෙම යනවා. ওই දේවල් ඔක්කොම වෙද්දි ළමයි අර මුල ඉඳන් තිබ්බ අතුරු ඵලයේ එයත් ඉතින් ඉන්නවෑ. මේ අලුතෙන් හැදුනා කියලා නෙමෙයි මං කියන්නේ. එයත් ඉතින් මුල ඉඳන් හිටපු එක්කන ඉන්නවා. හරි. ඔව්. මෙතනින් ඉස්සරහට දැන් ওই තැනට ආවට පස්සේ අපි ඊළඟට ජල විච්ඡේදනය කරනවා. මං ජල විච්ඡේදනය අරහට ලියන්නේ නැතුව ඉන්නවා. මොකද එක කැමරා ස්ක්‍රීන් එකට ගන්න බැරි නිසා. නැත්තම් එක පෙළට ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඉතින් මෙයාව ජල විච්ඡේදනය කරන්න හිතාගෙන අපි මොකක් හරි ජලීය අම්ලයක් හරි H3O+ හරි ඒ මොකක්වත් නැත්තම් ජලය වුණත් කමක් නැහැ. එහෙම දානවා. දානකොට මොනවද වෙනව ඇත්තේ? අනුමාන කරන්න බලන්න මං කියන්න කලින්. එයා OH එකක් වෙන එක තමයි වෙන්නේ. එයා OH එකක් වෙන එකයි වෙන්නේ. අනිත් පැත්තෙන් CH3O- එක්කනත් මේ ජල විච්ඡේදනයෙන් H එකක් අරගෙන එයත් OH එකක් බවට පත් වෙනවා. ඒක නම් ඇත්තටම අපිට එච්චර වැඩක් නැහැ. හරිද? අපිට පරිවර්තන වලට මේ චූටි එකා ගැලවිලා යන එක නම් වැඩක් නැහැ. ওই ප්‍රධාන කෙනා කාබන්ලා එකතු වෙන කෙනා තමයි ඇත්තටම තීරණාත්මක දේ වෙන්නේ. එතන අන්තිමේට බැලුවම මොකද්ද වෙලා තියෙන්නේ? මේ මුළු සිද්ධිය අපි එකපාර ලියනවා නම් අපිට පරිවර්තන වල එහෙම ලියන්න පුළුවන්. අපිට පරිවර්තනයකදී මේ මුළු සිද්ධිය එකපාර ලියත හැකියි. CH3 C double bond O OCH3 මෙයා පරිවර්තනයකදී කියන්නේ මෙහෙමයි. හරිද? පළමුව මොකක්ද අපි දාන ග්‍රීනාඩ් ප්‍රතිකාරකය CH3 MgCl කියමුකෝ. දෙවනුව දානවා ජලය හරි H3O+ හරි මොකක් හරි ජල විච්ඡේදනයට සුදුසු දෙයක්. මෙන්න අවසාන ප්‍රතිඵල එකපාර ලියන හැටි බලන්න. මේක තමයි වැදගත්ම කෑල්ල.
ඩබල් බොන්ඩ් එක OH එකක් වීමත් මෙතන වෙනවා. ඩබල් බොන්ඩ් එක OH එකක් වීමත් වෙනවා. එහෙම යා OH එක වෙද්දි ග්‍රීන්හාඩ් ගෙන් එන එක කොටසක් මෙහෙම සෙට් වෙනවා සහ මේ දේවල් වෙන්න කලින් ඇත්තටම අර OCH3 එක ගැලවිලා තවත් ග්‍රීන්හාඩ් ගෙන් එන කොටසක් මෙහෙම සෙට් වීමකුත් වෙනවා. ඒතර මෙතන තියෙන විශේෂත්වය තමයි ග්‍රීන්හාඩ් ගෙන් එන කොටස් දෙකක් එනවා. දැන් මම සාමාන්‍යයෙන් පරිවර්තන වලදී මේක ලියද්දී අපිට අතුරු ඵලයේ වැඩක් නැති නිසා මම මෙයාව විතරයි දැන් ලියන්නේ. ඒ කියන්නේ අර ගැලවිලා යන OCH3 ට මොකද වෙන්නේ කියන එක මම අර මෙතන මෙහෙම ලිව්වට පරිවර්තනයකදී අපිට ඒක වැඩක් නැහැ. අපි මේ මෙතන ප්‍රධාන කෙනා ගැන විතරක් හිතුවාම ඇති. ඒතර එස්ටරයක් ග්‍රීන්හාඩ් දාලා ජල විච්ඡේදනය කරද්දී බලන්න සිද්ධ වෙන දේ අර අනිත් එකත් එක්ක තියෙන වෙනස තමයි මුලින්ම එකක් සෙට් වෙලා ඊළඟට තවත් එකක් සෙට් වෙනවා. එතකොට අර ග්‍රීන්හාඩ්ින් එන කොටස් දෙකක්ම එකම පද්ධතියට සෙට් වෙනවා. මේ තියෙන අර කතාවම කෙටි කර දැක්වීම. මෙහෙම තමයි අපි පරිවර්තනවල ලියන්නේ. කෙටි කර දැක්වීම. නැත්නම් පරිවර්තනයකදී කියලා එහෙම ලිව්වත් කමක් නැහැ. කෙටි කර දැක්වාම ඕම තමයි එන්නේ. එහෙනම් ඔය විදිහටම ළමයි වැඩක් අම්ල ක්ලෝරයිඩත් කරනවා. හැබැයි මේක ඍජුවම සිලබස් එකේ නෑ. නමුත් මොකක් හරි පරිවර්තනයකට වෙන කරන්න දෙයක් නැති වුණොතින් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම 2019 වුණා. මේක සිලබස් එකේ ඍජුව නැති වුණාට ඒගොල්ලෝ දුන්න පරිවර්තනේ මේ වගේ කාබන්ලා දෙකක් එකපාර සෙට් කරගන්න තියෙන එකක්. හැබැයි එස්ටර හදාගන්න ඕන කරන මොකුත් ක්‍රමයක් ඒගොල්ලෝ දීලා තිබ්බේ නැහැ. ඒ අවුරුද්ද මේ නිව් සිලබස් 2019 කියලා කියන්නේ ඒ අවුරුද්ද ඉතින් කරන්න දෙයක් නැහැ. මේක සිලබස් එකේ නැති වුණත් මේක දාලා තමයි පරිවර්තනය කරන්න උනේ. සහ 2023 මේ ගිය අවුරුද්දේ මාකින් ස්කීම් එකෙත් මේකත් විකල්ප පිළිතුරක් විදිහට මේක මම මේ ඊළඟට කියන ප්‍රතික්‍රියාව දීලා තිබුණා. ඒ නිසා මේක කෝකටත් කියලා දැනගෙන ඉන්න එක හොඳ ප්‍රතික්‍රියාවක්. මේ අර වගේමයි අමාරුත් නෑ. ඒකයි මම මේක කෙලින්ම කියන්නේ. හිතන්නකෝ මේ වගේ කෙනෙකුට අපි ඔය කරා වගේ අම්ල ක්ලෝරයිඩ් එකට මෙයාට කියන්නේ අම්ල ක්ලෝරයිඩ් කියලා. නම කිව්වේ නෑනේ. මෙයා තමයි අම්ල ක්ලෝරයිඩ්. ඒවා ඉස්සරහට හම්බෙන නම් දැන් පාඩම් කරේ නැති වුණාට කමක් නෑ. ක්ලෝරයිඩ්. මෙයාට කොහොම CH3 MgCl වගේ මොකක් හරි එකක් දාලා ඊළඟට දෙවනුව ඒක ජල විච්ඡේදනය කරාම අර එස්ටර් වල වගේමයි Cl එක අයින් වෙලා එතෙන්ද එක කාබන් කෙනෙක් සෙට් වෙනවා. ඩබල් බොන්ඩ් එක OH වෙලා එතෙන්ද තව කාබන් කෙනෙක් සෙට් වෙනවා. එතකොට අවසාන ප්‍රතිඵලය අරයම තමයි. අම්ල ක්ලෝරයිඩ් එක දෙන්නේ එස්ටරේ දෙන ප්‍රතිඵලයම තමයි. ඒතර සිලබස් එකේ මේක ඍජුව නෑ. නමුත් කලාතුරකින් වෙන කරන්න දෙයක් නැති වෙනෝතින් පාවිච්චි කරන්න වෙන්න ඉඩ තියෙනවා. හරියට 2019 අවුරුද්දේ වුණා වගේ. ඒ හින්දා කෝකටත් කියලා මේකත් දැනන් ඉන්න ඕනේ. ඒතර මේක අතර එස්ටර් වගේම එකක් නිසා මම නිකන් ඒකත් ඔන්න කිව්වා. මේක ඍජුව සිලබස් එකේ නෑ. නමුත් ඉතින් දැන් පරිවර්තනවලදී මේක දාන්න බැරි තැන්වල මේක පාවිච්චි කරන්න කමක් නැහැ. සහ දැන් මම ඊළඟට කරන පරිවර්තන ඇත්තටම මේකෙන් කරන්න තමයි හරිනම් තියෙන්න ඕනේ. නමුත් ඕගලන්ට එස්ටර හදන විදිහක් මම තාම කියලා දීලා නැති නිසා මම මේක ඇසුරින් තමයි ඊළඟට දෙන පරිවර්තන කරවන්න යන්නේ. ඒක මම පරිවර්තන කරද්දි කියන්නම්කෝ. දැනට ඕක තමයි එස්ටර එහෙම නැත්නම් අම්ල ක්ලෝරයිඩ් කියන කට්ටිය ඒ දෙකොල්ල ග්‍රීන්හාඩ් එක ප්‍රතික්‍රියා කරන විදිහ. ඒතර එතන විශේෂත්වය වෙන්නේ අර ඇල්ඩිහයිඩ් කීටෝන වලදී එක කාබන් දාමයයි ඇවිල්ලා අලුතින් සෙට් උනේ. එස්ටර සහ අම්ල ක්ලෝරයිඩ් වලදී කාබන් දාම සමාන ඒවා දෙකක්ම සෙට් වෙනවා. ඒතර පරිවර්තනයක සමාන ඒවා දෙකක්ම එහෙම තිබුණොත් කිසියම් තැනක අපි ටක් ගාලා නෝට් කරගන්නවා හරි මේක අම්ල ක්ලෝරයිඩ් හරි එස්ටර හරි හරහා ග්‍රීන්හාඩ් දාලා වෙච්ච දෙයක් වෙන්න ඕන කියලා. ඕක තමයි අම්ල ක්ලෝරයිඩ් එකක් නැත්නම් එස්ටරයක් එක්ක ග්‍රීන්හාඩ් ප්‍රතික්‍රියා කරන විදිහ. සරලව සිද්ධ වෙන දේ කෙටියෙන් කියනවා නම් ඩබල් බොන්ඩ් එක OH වෙලා එතෙන්වත් කාබන් දාමයක් සෙට් වෙනවා. අර පැත්තෙන් තියෙන අමුතු කාණ්ඩය ගැලවිලා ගිහිල්ලා එතෙන්වත් තව කාබන් කොටසක් සෙට් වෙනවා ග්‍රීන්හාඩ් වලින්. හරි. ඔක ටියුට් එකේ දාගන්න තමයි දැන් ඊළඟට තියෙන්නේ. එතන තියෙනවා අපිට ඉඩකඩත් එක්ක පොඩි චැලෙන්ජ් එකක්. පිටු අංක 6 පල්ලෙහිම කියන්නේ අංක ඒක නම් අංක 3 කියලා තියෙන්නේ වැරදිලා මන් ළමයි. ඒක අංක 2 වෙන්න ඕනේ. ඒ කියන්නේ පිටු අංක 6 පේනවනේ මැද තියෙනවා ඡේදයක්. එස්ටර සහ ග්‍රීන්හාඩ් අතර කියලා. ඒකේ අංකේ 3 නෙමෙයි 2 වෙන්න ඕනේ. මොකද කලින් පිටුවේ අංක 1 තමයි තිබ්බේ. මේ අංක 2. හරි. එස්ටර සහ ග්‍රීන්හාඩ් අතර ප්‍රතික්‍රියාවෙන් කියලා 6 වෙනි පිටුවේ මැද තියෙනවනේ වාක්‍යයක්. ඒකේ අංක 3 ඉලක්කමක් වැටලා තියෙනවා මුලට. ඒක අංක 2 කියලා වෙනස් කරගන්න. ප්‍රතික්‍රියාවෙන් අවසාන ප්‍රතිඵලය ලෙස ග්‍රීන්හාඩ්හි කාබන් කොටස දෙවතාවක් සම්බන්ධ වූ තෘතීක මධ්‍යසාරයක් ලැබේ. මෙම ප්‍රතික්‍රියාව සිදුවීමේදී පළමුව කීටෝනයක් ලැබී අනතුරුව අවසන් ඵලය ලැබේ. කෙසේ නමුත් මෙම ප්‍රතික්‍රියාව කීටෝන මට්ටමින් නැවැත්වීමට හැකියාවක් නොමැත. මැදින් නතර කරන්න එහෙම බෑ. වෙන්න ගත්තම ඉවර වෙනකම්ම වෙනවා. ඔතන තියෙන සම්පූර්ණ ඉඩම තියෙන ළමයි ඔය බෝඩ් එකේ තියෙන දේවල් ටික දාගන්න. ඒ අරෙන්න වෙන මොකුත් ඔතන ලියවෙන්නේ නැහැ. එහෙම බලලා කොහොම හරි ගලපලා ওই බෝඩ් එකේ තියෙන මුළු විස්තරේම අම්ල ක්ලෝරයිඩ් එකත් ඇතුළුව මුළු විස්තරේම කොහොම හරි 6 වෙනි පිටුවේ පල්ලෙහා තියෙන ඉඩ කඩේ සටහන් කරගන්න ඕන. දාගන්න කොටක් ගාලා. ආයමත් මතක් කරනවා බෝඩ් එකේ තියෙන දෙයක් බලාගෙන ටියුට් එකේ ලියනකොට
ඕගොල්ලන්ගේ ඔළුව ඇතුලේ ඔයාලගේ වචනෙන් අර මම මේක ලියද්දි කියලා දුන්නා වගේ ඔයාලගේ වචනෙන් ඕගොල්ලෝ ඒක මෙහෙමයි 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 වෙන්නේ කියලා සිද්ධිය කියන්න ඕන.